mountain mark කඳු සලකුණු ප්‍රධාන ලයින් තුනේ තියෙනවා නම් අපි බලමු මොනවාද ලැබෙන ප්‍රතිලාභ කියලා. ලයිෆ් ලයින් එකේ මේ විදිහේ කඳු සලකුණක් තියෙනවා නම් යාට එයාගෙම කියලා ගෙවල් දොරවල් යාන වාහන හිමි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා ලයිෆ් ලයින් එකේ වගේ මවුන්ටේන් මාක් තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ලයිෆ් ලයින් එකේ මේ අතේ නම් ලයිෆ් ලයින් එකක් නෑ. නමුත් අපි ලයිෆ් ලයින් එකේ ලක් ලයින් එකේ මේ විදියට කඳු සලකුණු තියනවා නම් හදිස්සියේ එකපාර ලැබෙන මූල්‍ය වාසි එක කඳු සලකුණක් තිබ්බත් අන්සතු ධනයක් එහෙම නැත්නම් හදිස්සියේ ලැබෙන්න පුළුවන් මූල්‍ය වාසි ලොතරැයියක් වගේ එකක් වුණා හදිසි ධන ලාභය පෙන්වන්න පුළුවන් එයාගේ ලක් ලයින් එකේ එහෙම නැත්නම් ධන රේඛාවේ තියෙනවා නම් මේ විදිහේ කඳ සලකුණු. ඒ වගේම කාගේ හරි කෙනෙක්ගේ හાર્ට් ලයින් එකේ තියෙනවා නම් මේ විදිහේ කඳු සලකුණු එයාට හොඳ රිච් ලයිෆ් එකේ ලොකු ග්‍රෝත් එකක් එහෙම නැත්නම් ධනය සැප සම්පත් සියලුම දේවල් ළඟා කර ගැනීමේ වාසනාව තියෙන කෙනෙක් තමයි එයාගේ අතේ හાર્ට් ලයින් එකේ හෘද රේඛාවේ මේ විදිහේ කඳු සලකුණු තියෙනවා. ඉතින් ඔයාගේ අතේ මේ විදිහේ කඳු සලකුණු ලයිෆ් ලයින් එකේ එමත් නැත්නම් ලක් ලයින් එකේ එමත් නැත්නම් හાર્ට් ලයින් එකේ තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි බලමු ඔයාලගේ අත්වල එහෙම කඳු සලකුණු තියෙන අය සහ ඊට පස්සේ අපි බලමු ඒ කඳු සලකුණු වලට ප්‍රතිවිරුද්ධ බාධක එල්ල කරන සලකුණු මොනවද ඔයාගේ අතේ තියෙන්නේ කියලා. යම් කිසි කෙනෙක්ගේ අපි හිතමු හાર્ට් ලයින් එකේ හොඳ කඳු සලකුණු කීපයක් තිබ්බත් එයාට මෙතන තියෙනවා එයාගේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඔළුව හරවපු මත්ස්‍යයෙක්. එහෙම නැත්නම් මේ පැත්තේ ප්‍රතිවිරුද්ධ දිශාවට මත්ස්‍ය සලකුණ ඇත්තටම ඇතුළට තමයි හැම වෙලාවෙම තියෙන්නේ. සරලව කිව්වොත් එimhe අතේ මේ ඒරියාස් වල දෙපැත්තට ඔළුව දාලා තිබ්බොත් මත්ස්‍ය සලකුණ ඒකෙන් ඔයාගෙන් ගිලිහිලා යන්න තියෙන දේවල් එහෙම නැත්නම් ඔයාගෙන් ඉවත් කරන බාධක තමයි ඒවා අපි හඳුනා ගන්න ඕනේ. එතකොට අන්න මේ හાર્ට් ලයින් එකට අදාළ කඳු සලකුණු තිබ්බාම ඒකට ප්‍රතිවිරුද්ධ බාධක තිබ්බොත් අපි ඒ වෙනුවෙන් යම්කිසි පිළියමක් නොකළොත් ඔයාට අර ලැබෙන්න තියෙන දේවල් වෙනුවෙන් කර හැකි දෙයක් නැහැ හැම වෙලෙම. ඒක තමයි හැම වෙලෙම කියන්නේ දෙවියෝ ඔයාට දීලා තිබ්බත් භූතය වළක්වනවා නම් ඔයාට ඒක ලැබෙන්නේ නැහැ. ඔයා භූතයන්ට ප්‍රතිකර්ම කළ යුතුමයි දෙවියෝ දෙන දේ ලබා ගන්න. ඒකට ඕන තරම් බුදුදහමේ දේවල් කියලා දීලා තියෙනවා. විවිධ සම්ප්‍රප්‍රයෝග කරන හැටි මත ප්‍රතිකර්මයන් කරන හැටි. ඒ ප්‍රතිකර්මයන් හරි විදිහට කරගෙන Tamanට එන්න තියෙන කර්ම බාධක වලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිකර්මයක් කරගන්න පුළුවන් නම් ලැබීම 100%ක්ම Tamanට ලැබෙන දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.